දවසක් ඔයාලා හැමෝටම අද ලේසියෙන්ම රසට චිකන් එකක් බේක් කරගන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම මම චිකන් ටික හොඳට හොදගෙන චිකන් එකේ මේ විදිහට පිහියෙන් ටිකක් කපා ගන්නවා. මේ විදිහට කපා ගන්නේ අපි දාන ස්පයිසස් ටික හොඳට චිකන් එකට ඇබ්සෝබ් වෙන්න ඕන නිසා මම චිකන් දෙකේම මේ වගේ පොඩි කට් මාක් ටිකක් දා ගන්නවා. ඔයාලා චිකන් බේක් කරන්න කලින් මේ විදිහට පොඩි කට් ටිකක් දාගන්න. එතකොට ඔයාලා දාන ස්පයිසස් හොඳට අපේ චිකන් එකට උරා ගන්නවා. මම මේ විදිහට චිකන් ටික පොඩ්ඩක් කපාගෙන දැන් මම හදන්නේ මේකට ස්පයිසස් ටික එකතු කරන්න. ඔයගොල්ලෝන්ගේ රස අනුව කන සැර ප්‍රමාණය අනුව මම මේ දාන ස්පයිසස් අඩු වැඩි කරගන්න පුළුවන්. මම මේකට මිරිස් තේ හැඳි එකක් වගේ ප්‍රමාණයක් එකතු කරගන්නවා. මිරිස් කුඩු තේ හැඳි එකක්. ඊළඟට මම දාගන්නවා මේකට ගම්මිරිස් කුඩු. ගම්මිරිස් කුඩුත් තේ හැඳි භාගයක් වගේ දාගන්නවා. ඒ වගේ මේකට ලස්සන පාටක් එන්න ඕන නිසා කහ කුඩු ටිකකුත් මම මේකට දාගන්නවා. කහ නම් අත්‍යවශ්‍යම නැහැ. මේකේ ලස්සන පාටක් එන්න ඕන නිසා තමයි මම කහ කුඩු දාගන්නේ. කහ කුඩු ටිකකුත් දාගෙන ඊට පස්සේ මම මේකට රස අනුව ලුණු දාගන්නවා. ලුණුත් ඔයගොල්ලෝගේ රස අනුව ඔයගොල්ලෝ කන ප්‍රමාණය බලලා ලුණු ටිකක් දාගන්න. මේ විදිහට ස්පයිසස් ඔයගොල්ලෝගේ රස අනුව අඩු වැඩි වලින් දාගන්න පුළුවන්. ඔයගොල්ලන් ගාව තව මේ වෙලාවේ තියනවා නම් ජින්ජර් ගාලික් පවුඩර් උනත් එකතු කරගන්න පුළුවන්. මම දැන් මේකට ලුණු දාලා මේ ටික දැන් හොඳට අතින් අනා ගන්න තමයි යන්නේ. ඔයගොල්ලෝ ගාව අනිවාර්යෙන් මේ වෙලාවේ දෙහි ලෙමන් මොනවා හරි දෙයක් තියනවා නම් ඒකිනුත් ටිකක් දාගන්න. එතකොට තවත් රසයි. මං ගාව මේ වෙලාවේ ඒවා තිබ්බේ නැති නිසා මං දාගන්නේ නැහැ. ඔයගොල්ලෝ ගාව ඒවා තියනවා නම් අනිවාර්යෙන් ඒවත් දාගන්න. මේ ටික ඔක්කොම දාගත්තට පස්සේ දැන් මම මේ ටික අනා ගන්න කලින් මම මේකට ඔලිව් ඔයිල් ටිකක් දාගන්නවා. ඔයගොල්ලෝ ගාව ඔලිව් ඔයිල් නැත්තම් මේකට පොල් තෙල් උනත් දාගන්න පුළුවන්. ඒ වගේම බටර් උනත් දාගන්න පුළුවන්. මම මේකට ඔලිව් ඔයිල් වලින් මේස හැන්දක ප්‍රමාණයක් දාගන්නවා. තේ හැඳි වලින් 3ක් විතර දාගන්නවා. මේ ටිකත් ඔක්කොම හොඳට දාගෙන අනා ගන්න තමයි තියෙන්නේ. මේ තෙල් අවශ්‍යම නැහැ. ඔයගොල්ලෝ කැමති නම් දාගන්න. එතකොටත් ගොඩක් රසයි. දැන් මම මේ ටික ඔක්කොම හොඳට දාලා අනා ගන්නවා. මේ විදිහට හොඳට චිකන් එකේ ගෑවෙන විදිහට චිකන් එකේ ඇතුළට හොඳට මේක ඇබ්සෝබ් වෙන විදිහට හොඳට අනා ගන්න. මේක ඔයගොල්ලෝ උදේ යනලා රෑ කෑමට ගන්නවා නම් උදේ යනලා ෆ්‍රිජ් එකේ යට කොටසේ දාලා වුණත් ගන්න පුළුවන්. එතකොට තවත් රසයි. මේක ටිකක් වැඩි කාලයක් තියෙනකොට මේක චිකන් එක ඇතුළට මේ ස්පයිසස් ටික හොඳට වැදිලා පොඩ්ඩක් රස වැඩි. එතකොට පුළුවන් නම් ටිකක් වැඩිපුර කාලයක් තියාගන්න. මම නම් අද මේක පැය භාගයක් පැයක් අතර කාලයක් තමයි තියාගන්නේ. මේ විදිහට හොඳට අනා ගන්න. ස්පයිසස් ටික ඔක්කොම මික්ස් වෙලා චිකන් එකේ ගෑවෙන විදිහට හොඳට අනා ගන්න ඕනේ. මේ විදිහට හොඳට අනාගත්තට පස්සේ මම මේකට සුදු ලුණු ටිකක් තලාගෙන ඒකේ ඉස්ම ටිකක් දාගන්නවා. ඊට පස්සේ මට හිතුණා මේකට තුන පහ ටිකකුත් දාගත්තා නම් හොඳයි කියලා. මම ඊට පස්සේ තුන පහ ටිකකුත් දාගන්නවා. මේ තුන පහ වගේ දේවල් නම් ඔයගොල්ලෝගේ රස අනුව දාගන්න. මම මෙතන තේ හැඳි භාගයක් වගේ ප්‍රමාණයක් දාගත්තේ. ඊට පස්සේ මම දැන් අර කලින් කිව්ව සුදු ලුණු ටික තලාගෙන ඒකේ ඉස්ම ටික තමයි මේකට දාගන්නේ. ඔයගොල්ලෝ ගාව ගාර්ලික් පවුඩර් එක තියෙනවා නම් ගාර්ලික් පවුඩර් එකෙන් ටිකකුත් දාලා අනා ගන්න. මම මේකට සුදු ලුණු තලාගත්ත ටිකෙන් ඔක්කොම දාන්න නැතුව ඉස්ම ටික මිරිකලා දාලා සුදු ලුණු වලින් චුට්ටකුත් දාගන්නවා. ඔක්කොම ටික දාගන්න මේ. එතකොට මේක පොඩ්ඩක් බේක් වෙනකොට කළු වෙලා පොඩ්ඩක් අමුතු රසක් වගේ එන්න බලන නිසා මම ටිකක් තමයි දාගන්නේ. ඔයගොල්ලෝ ගාර්ලික් පවුඩර් එක තියෙනවා නම් ගොඩක් හොඳයි. ඒකත් දාලා මේ විදිහට හොඳට අනා ගන්න. මේක අනාගෙන අනිවාර්යෙන් මේක පැය භාගයක්වත් තියලා ගන්න ඕන නම් ගොඩක් හොඳයි. එතකොට මේක චිකන් එකට හොඳට ඇබ්සෝබ් වෙන නිසා අපිට බේක් කරන්න ගන්නකොට හොඳට මේ ටික චිකන් එකට උරාගෙන කැමර ගන්නකොට ගොඩක් රසට තියෙනවා. මේ විදිහට හොඳට අනලා මම දැන් මේක පැය භාගයක් පැයක් වගේ කාලයක් තියා ගන්නවා. දැන් මම මේක බේක්
කරන්න oven එකට දාන්න තමයි හදන්නේ. oven එකට දාන්න කලින් ඔයගොල්ලෝ oven එකට දාන්න කලින් මේක දාන අර කම්බි දැලේ පොඩ්ඩක් බටර් ටිකක් හරි තෙල් ටිකක් හරි ගා ගන්නවා නම් හොඳයි. එතකොට මොකද චිකන් එක බේක් වෙනකොට කම්බියේ ඇලෙන්න බලන්නේ නැහැ. කම්බියේ තෙල් ටිකක් හරි බටර් ටිකක් හරි ගාගත්තොත් මම මේකට තෙල් ටිකක් ගා ගන්නවා මේ දැලේ. දැන් මම මේක oven එකට දාගෙන තියෙන්නේ. oven එකට දාගෙන මම මේක සෙල්සියස් අංශක 200ට විනාඩි 40ක කාලයක් වගේ දාගන්නවා. ඕගොල්ලොන්ගේ oven එක අණුව බලලා කාලය අඩු වැඩි කරගන්න පුළුවන්. මගේ oven එකේ මම මේක සෙල්සියස් අංශක 200ට විනාඩි 40ක් කාලයක් තමයි දාන්නේ. ඕගොල්ලොන්ගේ oven එකේ මේ ප්‍රමාණයන් වෙනස් වෙන්න පුළුවන්. මේ තියෙන මං හදාගත්ත අපේ රසම රස chicken එක. ඉතින් ඔයාලට මේ විදියට හදලා රස බලන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින්. හැමෝටම සුබ දවසක්.